මාතාම ගෞරවයෙන් ආරාධනා කරනවා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවානං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම කේසරලාල් ගුණසේකර මහත්මයාට හිටපු නාගරික මන්ත්‍රී තරුණ බල මණ්ඩලයේ සභා ඒ වගේම බොරලැස්ගමුව කොයි සිටින්නේ රත් අනුකූලී ඒකම දිවල නගර සභාවේලක සමාජීව ජයග්‍රහණය කරන විඥාන වේලාවක් ගත කරන මේ ගමන සාර්ථක කර ගැනීම සඳහා ස්ථානයේ පැමිණලා එතුමා මම හිතන්නේ අද මොහන්ලාල් ග්‍රේරු මැතිතුමන් මීට කලින් සතියකට කලින් තමයි මේ වැඩේ කරන්න හිටියේ. නමුත් මම සතියකට පමණ විදේශගත වෙච්ච නිසා එතුමා කිව්වා එමනම් මම සුමානකින් කල් දාන්නම් කියලා. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා එතුමන්ට. කොහොමනත් අද රත්පලාන ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන කාර්යාලය අද මේ පරිශ්‍රයේ නැවත ප්‍රතිස්ථාපනය කරලා තිනවා. ප්‍රදේශයේ ජනතාවගේ පාක්ෂිකයින්ගේ පොදු කටයුතු වලදී අවශ්‍ය සේවාවන් ඉටු කර ගැනීම සඳහා ප්‍රධාන කාර්යාලයක් හැටියට මම හිතන්නේ මෙතනට හැමෝටම හුරු පුරුදුයි හැමතුමත් එතනම ඉන්න නිසා ඕන්ලාගම උණ ගැහෙන්න නෑ අද උදේ එන මම පරක්කුනේ මම උදේ අපේ ගෙදරමයි කාර්යාලයේ ඉන්නේ ඉතින් මම උදේ නැගිටපු ගමන් ඉස්සෙල්ලා ඒ වැඩේ පටන් අරන් ඉන්න ටිකේ ප්‍රශ්න ටික ඉවර කළා තමයි ඊට පස්සේ ගෙයින් දොට්ට වහින්නේ ඉතින් මේක දැන් නෙමෙයි මම 1991 ඉඳලා දැන් අවුරුදු 26ක් ඕක දිගටම කරගෙන එනවා ඉතින් ඒක තමයි අපේ දිනචරියාවේ එක කොටසක් මෙහි ඉන්නවනම්. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා ගරු ඇමතුමාට. එතුමා කොළඹ දිස්ත්‍රික්කයේ පසුගිය මහා මැතිවරණයේ ඊට පෙර මැතිවරණෙත් විශේෂයෙන් පසුගිය මහා මැතිවරණයේ අභියෝගාත්මක මැතිවරණයකදී එතුමා මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරිපත් වෙච්ච മന്ത്രിවරයෙක් හැටියට ඇවිල්ලා ඒ විතරක් නෙමෙයි එතුමා උගතෙක් බුද්ධිමතෙක් මම හිතන්නේ අද අපේ රටට අවශ්‍ය වෙන්නේ පාර්ලිමේන්තුවේ එවැනි උගත් බුද්ධිමත් පිරිසක්. මම හිතන්නේ මම අලුතෙන් කියන්න අවශ්‍ය නැහැ. තමුන්නාන්සලා දැන් මම සෑහෙන කාලෙකින් පාර්ලිමේන්තුවේ විවාද වලට ගියේ නැහැ. විවාද වලට ගිය කාලයක් තිබ්බා. මම ගියේ නැහැ. නමුත් මම දැන් සති දෙකකට විතර කලින් හිරුනාලිකාවේ සලකුණ වැඩසටහනේ මං හිටියා. මම දැන් කී දිනක එක බැලුවද කියලා හිටන් බැලුවා නම් පැහැදිලි වෙන්නේ නැති අපේ දේශපාලන ස්ථාවරයේ ඒ වගේම රටේ තියෙන කාලීන ප්‍රශ්න පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැටියට සහ අපි ගන්නා වූ ස්ථාවරයේ මොකක්ද කියන කාරණේ සම්බන්ධයෙන් අපි පැහැදිලිව අපි දන්නවා යම් ආකාරයක අභියෝගාත්මක අවස්ථාවක දේශපාලන වශයෙන් අපි පක්ෂයක් හැටියට ඉන්නවා. ඒක සංගවන්න දෙයක් නැහැ. හැබැයි අපි එවැනි අභියෝග වලට ඉතිහාසයේ ඉඳලම මුහුණ දුන්න දේශපාලන පක්ෂයක්. මොහන්ලාල් ග්‍රේරු මැතිතුමා මම දන්නේ මම හිතන්නේ අපි උසස් පෙළ කරන කාලේ විතර ඉඳලා එතුමා ආනන්ද විද්‍යාලයේ විවාද කණ්ඩායමේ ඉන්නකොට මට මතකයි. ඊට පස්සේ එතුමා ඒ ක්ෂේත්‍රයේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් හැටියට කටයුතු කළා. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබලා වෙනත් වෘත්තීන් වලට සම්බන්ධ වෙලා එතුමාගේ අධ්‍යාපන සුසුකම් සහ වෘත්තීය සුසුකම් මත ඊට පස්සේ එතුමා දේශපාලනට අවතීර්ණ වෙන්න කලින් මම මහාමැතිවරලා ඉන්නකොට මට දුරකථනයෙන් වරින් වර කතා කළා. මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන එතුමා කතා කළා. ඒතර දැඩි ඕනකමක් තිබුණා මේ අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳව අපේ නිවැරදි දිශාවකට මේක යොමු කර ගැනීම සඳහා අවශ්‍ය දායකත්වය ලබා දෙන්න දේශපාලන පිවිසෙන පෙර මම මේ පෞද්ගලික දන්න කරුණු ටිකක් මම කියන්නේ. ඊට පස්සේ එතුමා කොහොම හරි දේශපාලනට ප්‍රවිෂ්ඨ වෙලා එතුමා වඩාත් ඇලුම් කරන ක්ෂේත්‍රයක උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ රාජ්‍ය ඇමතිවරයා හැටියට ඉන්නවා. මම හිතනවා ඒක සම්පූර්ණ බලතල ටික එතුමාට අහිමි වුණා නම් අද අපි දකින්න ලැබෙන සයිටම් විද්‍යාලය සම්බන්ධයෙන් එහෙම නැත්නම් වෙනත් විශ්ව උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් උසස් විද්‍යාල ශිෂ්‍යයින් පාරේදී කඳුළු ගෑස් වතුරු නොකා නේද සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසඳලා ඒක විසඳ ගන්න තිබුණා. මොකද මේ අත්දැකීම මටත් තියෙනවා. මම 2005-6 මාස 18ක් අධ්‍යාපන උසස් අධ්‍යාපන විෂය දෙකම කළා.
මම උසස් අධ්‍යාපන අමාත්‍යාංශය කරන අවස්ථාවේදී පිළියන්දල පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කරන්න සියලු කටයුතු සූදානම් කළා. හැබැයි මම ඉඩ දුන්නේ නැහැ. ප්‍රධාන හේතුව ප්‍රමිතීන් පිළිබඳ ප්‍රශ්නය සහ අපේ පක්ෂයේ ප්‍රතිපත්තීන් පිළිබඳ ප්‍රශ්නය. ඒක අපි ඉඩ දුන්නේ නැහැ. හැබැයි දැන් සයිටම් වල වෙන ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. මම ඒක ගැන කතා කරන්නේ නැහැ. නමුත් අපිට සම්පූර්ණ බලය තියෙන වෙලාවේදී අපි ගත්ත ක්‍රියාමාර්ග තුලින් අපි ශිෂ්‍යයන්ව පාර තියන්න ගියේ නැහැ. මං හිටපු මාස 18ෙම අන්තරයත් එක්ක මම හිතන්නේ මම සාකච්ඡා වර ගණනාවක් තිබ්බා. සමහර සාකච්ඡා පැය 5යි 6යි මෙතුම දන්නවා අන්තරේ සාකච්ඡාවට ආවම පැය 5කින් 6කින් මිසක් ඒක නවතින්නේ නැහැ. හැබැයි අපි ළමයිව පාර තිබ්බේ නැහැ. ළමයිව තිබ්බේ විශ්වවිද්‍යාලය තුල. මොකද හේතුව විශ්වවිද්‍යාල අධ්‍යාපනය කියන්නේ විශ්ව දැනුම ලබා ගන්න තැන. විශ්ව දැනුම ලබා ගන්න ළමයින් පාර දිගේ කාලේ නාස්ති කරනවා නම් මම හිතන්නේ අවුරුදු 3 හෝ 4දී ඒක මහා අපරාධයක්. ඒක ප්‍රතිපත්ති සම්පාදකයෙකු විසින් දැනගන්න ඕනේ. ඒ තැනට නොගිහින් ඒ දරුවන්ව අවශ්‍ය තැන තියලා අවශ්‍ය ලෝකේ කරා යොමු කරන්න. අද මේ පිළිබඳ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා දේශපාලඥයන් විසඳිය යුතු ප්‍රශ්න අධිකරණයට බාර දීලා පැත්තකටලා ඉන්නවනම් මම හිතන්නේ දේශපාලනේ වැඩක් නැහැ. මම නම් ඉඩ දුන්නේ නැහැ ඒකට. උසාවියෙන් මෙහා ප්‍රශ්න විසඳලා හිටන් අපි ළමයි ශිෂ්‍යන්ගේ ප්‍රශ්න විසඳුවා. ඉතින් මම ඕක ඉතිහාසය ගැන කතා කරන්නේ නැහැ. පහුගිය අපේ ආණ්ඩුව කාලේ ඕක ආරම්භ කරන අවස්ථාවේදී මම උසස් අධ්‍යාපන ඇමතුමාට මගේ මතේ මං කිව්වා. පැහැදිලිවම කිව්වා. ඉතින් ඒක නිසා ඒකන පිට වඩා කියන්නේ නැහැ. අපි දරන ස්ථාවරේ අපි එදත් ඉන්නවා අදත් ඉන්නවා. අපි කියන්නේ ප්‍රමිතීන් පවත්වාගත යුතුයි. සමට අධ්‍යාපනය ලැබිය යුතුයි. රජයේක වගකීමක් තමයි උසස් අධ්‍යාපන වරම් ලබන දරුවෝ ඊටාම දුෂ්කර ගමනක් එන්නේ. දැන් දෙමව්පියෝ පළවෙනි ශ්‍රේණිය ඉඳලා ඇදගෙන යනවා ළමයින්ව පහේ ශිෂ්‍යත්වයට නේ. පහේ ශිෂ්‍යත්වයේ ඉහළින්ම සම්මත වීමේ ප්‍රධාන අරමුණ ප්‍රධාන පෙළේ පාසලක් ලබා ගැනීම. ඒකනේ අද අරමුණ වෙලා තියෙන්නේ. ශිෂ්‍යාධාර ලබා ගැනීම නෙමෙයි. නේද? ශිෂ්‍යාධාර දෙන්නේ ඒ නාමිකව අවුරුද්දට වෙන් කරන ගන්න බෙදලා කට් ඔෆ් මාර්ක් එක දානවා. එතනින් ගිහිල්ලා සාමාන්‍ය පෙළ ඒ 9 එකක් ගන්නවා. උසස් පෙළ ඒ 3ක් ගන්නවා. හැබැයි ඒ 3 ගත්තත් ZAගේ පිළිබඳව ප්‍රශ්නේදී දිස්ත්‍රික් පදනම ගන්නකොට සමහරට විශ්වවිද්‍යාලයේ Taman කැමති පීඨයට යන්න ලැබෙන්නේ නැහැ. ඉතින් දැන් මොකද්ද ඒකට කරන්නේ? ඒක අපි ප්‍රතිපත්තිමය තීන්දුව වරන් විසඳන්න ඕනේ. ලෝකේ රටවල් ඒ ආකාරයට විසඳන්නේ. ප්‍රශ්න. අපිට නම් කිසි ප්‍රශ්නයක් නැහැ රටේ උගතුන් වැඩි වෙන තරමට. නේද? අපි දෙන්නම කැමතියි. මොකද අපි විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ උපාධි ලැබලා තියෙන නිසා. පශ්චාත් උපාධි ලැබලා තියෙන නිසා. වෘත්තීය විභාග වලට ගිහලා වෘත්තියක යෙදෙන නිසා අපි ඒකේ වටිනාකම දන්නවා. දැන් හැමදේම අපි ඒකටම තමන්ගේ දරුවක් තියෙන මේ අවස්ථාව සහතික කළා තමන්ගේ දක්ෂතාවයන් උන්තෙන්ට යන්න අවශ්‍ය පදනම සකස් කිරීම තමයි ප්‍රතිපත්තිමය තීන්දුවක් ගැනීම තුලින් රජයක් කරන්න ඕනේ. ඒක වෙන පාර්ශවයන්ට බාර දීලා තමන් පැත්තකටලා ඉන්න බෑ. මම ඒකට විරුද්ධයි. අපෙන් ඇහුවනම් අපි කියන ඕකට කරන් තියෙන දේවල්. ඉතින් අපිට ඇහුම් ගදෙනව අඩුයි නේද? ඇහුවතුමනි. හොඳයි. දැන් අද තමුන්නාන්සලා දන්නවා මම කඩුවෙල ආසනේ දැන් අද හවසත් මගේ දින කොට්ටාස රැස්වීම දෙකක් කොට්ටාස 28ක් තියෙනවා අපේ ඉස්සලාම එන්නේ පළාත් පාලන මැතිවරණේ මහනගර සභා මැතිවරණේ. ඉතින් ඒකට අපි සූදානම් වෙනවා කොට්ටාස 28 අපේක්ෂක 28ක් අපි නම් කළා හිටපු මන්ත්‍රීවරුන්ට ඇතුළුව අපි කොට්ටාස රැස්වීම ටික යනවා. ඊයේ මම එක රැස්වීමක් තිබ්බා බොරලුගොඩ තල්දියවල 750කට වැඩි පිරිසක් හිටියා. අපි ඉදිරිපත් කරන අපේක්ෂක හිටපු මන්ත්‍රීවරයෙක් එතුමා ඉතාම ජනප්‍රියයි. 750ක් ඇදවලා තිබුණා. මං කිව්වා මට මේ තමුන්නාසේ මෙතනම දිනුම් ගෙදර ඉන්න ඡන්ද ටික වැටිච්ච ගමන් කොට්ටාසේ දිනන ඡන්ද 5000ක් 6000ක් තියෙන්නේ. ඡන්ද 2000ක් ගන්නකොට දිනුම් ඒක මෙතනම තියෙනවා කියලා ගෙවල් වල ඡන්ද ටික වැටෙනකොට. අපි එතෙන්ට යන්න ඕනේ. මම මේ 28ම ඉවර කරනවා පෙබරවාරි මාසේ අග වෙනකොට කොට්ටාස 28. ඊපස්සේ ආසන සමුළුව තියෙනවා. ඊට අපි එතෙන්ට යන්න ඕනේ. දැන් අද තමුන්නාන්සලා දන්නවා අපිට අභියෝග තියෙනවා. මේ පිළිබඳව සමහරු දැනුවත්ව කරනවා සමහරු නොදැනුවත්ව කරනවා. මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඉතිහාසයේ බොහෝ අවස්ථාවල අපි දැකලා තිනවා අභියෝග ආවා. අපි දන්න ආසන්නම ඉතිහාසය තමයි 1977 අපි පෙරදුනෙන් පස්සේ සිරිමාව බණ්ඩාරනායක මැදිනියත් එක්ක මධ්‍යම කාර්ය සභාවෙන් ඉතුරුනේ 8 දෙනා. 8 දෙනා ඉතුරුනේ. ඊට පස්සේ තියෙන හැම මැතිවරණම පරිදි ගිහිල්ලා 1993 වෙනකොට අපි පටන් ගත්තා හිටපු ඇමති අනුරුද්ධ රත්නත් මැතිතුමා. එතුමා නිකන් മന്ത്രിවරයෙක් විතරයි. පක්ෂ ජාතික සංවිධායක වුණා. එතුමත් එක්ක 28 දෙනෙක් තමයි අපි මුලින්ම සාකච්ඡාවට ගිහිල්ලා රට පුරා ආසන 160ෙම
විශේෂයෙන් උතුරු නැගෙනහිර යන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. එතන ආසන 25ක් විතර හැරුණාම අනිත් සෑම ආසනයක අපි පටන් ගත්තා ගම් මට්ටමේ ඉඳලා සමාජිකත්ව ප්‍රවර්ධනයේ ඉඳලා ඡන්දලයිස්තු සුද්ධ කිරීමේ ඉඳලා වැඩ ටික පටන් ගත්තා. එහෙම කරන් යනකොට තමයි 93 දකුණු පළාත් සභාව අතුරු මැතිවරණය. ඒතකොට මම පළාත් සභාව මන්ත්‍රීවරයෙක් 93. අපි CTP බස් එකේ ගියේ පක්ෂ ප්‍රතිසංවිධානය කරා. ඔව්. පස්සර ගියා, හොරවපතාන ගියා, මොන්රාගල ගියා, බෙලියත්ත ගියා. ඔය හැමතැනම ලෝකෙ රට පුරාම අපි බෙදාගෙන ගියා. දකුණු පළාත් සභාව අතුරු මැතිවරණය ආවම අපේ සංවිධාන වැඩපිළිවෙල අපි එතනට යමු කළා. දකුණේ දිස්ත්‍රික්ක තුනේ බලපිටි ආසනය ආර අනිත් හැම ආසනයක්ම අපි දින්නා. අමරේසුර දොරංගොඩ මැතිතුමා මහා ඇමතිතුමා. ඊට පස්සේ ෆ්‍රැන්සිස්කෝ කරණේ ආවා. නැවත තියන්න උන අතුරු මැතිවරණ. ඒක අපි දින්නා. එතනින් තමයි අපි හැරවුම් ලක්ෂ්‍ය ගත්තේ එදා. එදා ඒක ගත්ත එක තමයි 94 මහා මැතිවරණයට අපි ඒ පරිවර්තනය යොමු කළේ. සංවිධාන ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල. එහෙම ගිහිලා තමයි අපි 94 මහා මැතිවරණය දින්නේ. ඒ දිනල ජනාධිපතිවරණය දින්නේ. ඉතින් 94 අපේ පත් වෙච්ච පක්ෂෙන් පත් වෙච්ච නායකයා හෝ නායිකාව එදා ජනාධිපතිවරණයෙන් දින්නයන් පස්සේ අද දක්වා ඉන්නේ පක්ෂ සභාපතිනේ රටේ නායකයා. එක්සත් ජාතික පක්ෂයට හම්බුනේ ජයජාවදන ජනාධිපතිතුමා හිටියා, ප්‍රේමදාස මැතිතුමා අවුරුදු 3ක් හිටියා, විජේතුංග මැතිතුමා අවුරුදු 1කමාරක් විතර හිටියා. අර ප්‍රේමදාස මැතිතුමා මිය ගිය නිසා. ඒ හැර 94 ඉඳලා අද දක්වා පසුගිය ජනාධිපති මැතිවරණේ අපේ පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පොදු අපේක්ෂක වෙලා ගිහිල්ලා ඉතින් ඇවිල්ලා පක්ෂ සභාපතිකම අරගෙන තමයි දැන් පක්ෂ නායකයෙක් ඉන්නේ. ඉතින් දැන් එහෙමනම් මේ පක්ෂයේ දැන් මොකද තියෙන ප්‍රශ්නේ? මේ පක්ෂේ ප්‍රශ්නේ තින්නේ අපේ සාමාන්‍ය පාක්ෂිකය අතර ගමේ තියෙන පාක්ෂිකය අතර නෙමෙයි. ඊට උඩින් ඉහළින් මතවාදී තියෙන ආ කරුණු විසඳ ගැනීමයි තියෙන්නේ. වෙන ප්‍රශ්නයක් නෑ. දැන් ඒකට විසඳුම දෙන්න ගිහිල්ලා පොහොට්ටුවක් හරි වෙන මොකක් හරි එකක් හදාගෙන පක්ෂේ ඉන්න සමාජිකයෝ විසිරුවාගෙන තැන් තැන් වල කඩාගෙන යන්න ගියොත් ඒකේ වාසිය ලැබෙන්නේ විරුද්ධවාදීන්ට. ඒක අපිට නෙමෙයි. මේක ඉතිහාසය අපි දැක්කා. 1970 පිටවපු සමගි පෙරමුණු ආණ්ඩුවේ ඉස්සෙල්ලා ඉවත් වුණා සමාජ පක්ෂය. 976 වෙනකොට 77 මුලට කොමියුනිස්ට් පක්ෂය ඉවත් වුණා. ඉබේටම 77 ජුලයි මැතිවරණයට යන්න වුණා. හැපුණා නේද? සම සමාජ කොමියුනිස්ට් ශ්‍රී ලංකා තුනම හැපුණා. අන්තිමට 8ට බැස්සා. බහැලා 17ක් විපක්ෂයේ හිටියා. ඉඳලා තමයි නැවත ගොඩ නැගිලා ආවේ. ඉතින් මේක අපි තේරුම් ගන්න ඕනේ. මේක අපි තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒක නිසා මම විශේෂයෙන්ම පැහැදිලිව කියන්න ඕනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේ පක්ෂයේ ප්‍රතිපත්තීන් එක්ක තමයි අපි මේ තැනට ඇවිල්ලා තින්නේ. දැන් මම පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. බොහෝ දෙනෙක් නොදන්න කරුණු කීපයක් තියෙනවා. දැන් පසුගිය ජනාධිපතිවරණය තිබ්බා ජනවාරි මාසේ 8 වෙනිදා. අපේ පක්ෂයේ ප්‍රධාන ලේකම් තමයි නොවැම්බර් මාසේ 21 වෙනි දින අයින් වෙලා ගිහිල්ලා හිටන් පොදු අපේක්ෂකයා වුණා. හැබැයි එතුමා එක්සත් ජාතික පක්ෂයේ නේ පොදු අපේක්ෂකයා වුණා. මහින්ද රාජපක්ෂ මහත්මයාට තමයි අපි ඔක්කොම වැඩ කළේ. මම එතුමාගේ නාම යෝජනා පත්‍ර 3ක්ම අත්සන් කළේ මමනේ. දැන් ඔය පොහොට්ටු හදන්නේ නැහැ. කොහෙද හිටියේ ඒගොල්ලෝ? පක්ෂ 1993 CTV බස් වලින් අපි ගිහිල්ලා පක්ෂ ප්‍රතිසංවිධානය කළා. ඒ විදිහට කරනකොට දැන් ඔය ශ්‍රී ලංකා දස් පක්ෂයේ බෝඩ් එකක් කියලා කියන පොහොට්ටුවේ නායකයෝ කොහෙද හිටියේ? මං කියන්නම් ඉස්සරේ. මං ඊයේ කිව්වා. මම නොකිය හිටියේ. මම බැලුවා 3 පාරක් 4 පාරක් කියනවා ශ්‍රී ලංකා දස් පක්ෂයේ දැන් බෝඩ් එකක්. දැන් මහින්ද රාජපක්ෂ මැතිතුමා පක්ෂයේ අනුශාසක. එතුමා කවදාවත් කියන්නේ නැහැ ඒක. එතුමා දන්නවා පක්ෂයේ වටිනාකම. එහෙම නොදන්න අය තමයි මේ කතාව කියන්නේ. දැන් ජනාධිපතිවරණේ අපි ජනවාරි 9 වෙනිදා උදේ වෙනකොට අපි පරාජය. මම හිටියා අර්ලිගහ මන්දිරේ. පාන්දර 2 ඉඳලා මං හිටියා. එතකොට රනිල් වික්‍රමසිංහ මැතිතුමාට එන්නයි කියලා හිටපු ජනාධිපතිතුමා ඉතා පැහැදිලිව ඉතින් මේ පරාද වෙනවා. දැන් තමුන්නාන්සලා මේ කටයුතු බාර ගන්න කියලා හිටන් එතුමා තංගල්ලට ගියා. ඒ අපි නිකන් හිටියේ නෑ පක්ෂ ලේකම්වරු හැටියට. මම යන්රයා. පැය 5ක කන්සල්ටේෂන් එකක් තිබ්බා අපේ ව්‍යවස්ථාව අරගෙන ජනාධිපති නීතිඥවරු 3 දෙනෙක් එක්ක. අපිත් නීතිඥයෝ තමයි. මුත් වඩා හොඳට අපි එහෙම කළා.
කළා අපි 10 වෙනි දවස් වෙනකොට කාල්ටන් එකට ගියා තංගල්ලේ. මම මේ තමුන්නාන්සලට කියන්නේ නොදන්න කරුණු ටික. කවුද ගියේ? මමයි අනුරාපයි ඩලසලහම් පෙරුමයි. එක වාහනේ ගියේ. මොකද අපේ වාහන පවන්ද එළි වෙනකොට අපි ඇව්වා. නිල වාහන එකක්වත් තියාගත්තේ නැහැ. 9 වෙනිදාම ඇව්වා. ජවල පුද්ගලික වාහනේ තමයි අපි ගියේ 3 දෙනා. ඊළා අපි එතුමාට ආරාධනා කළා ඔබතුමා එන්න පහුවෙන්ද උදේ දාලි රෝඩ් එකට අනුරාම මැතිතුමා කැඳෙව්වා ශ්‍රී ලංකා දස් පක්ෂ මධ්‍යම කාරක සභාව මම කැඳෙව්වා සන්ධාන විධායක සභාව ඒ දාලි රෝඩ් එකට එතුමා ආවම අපි නැවත වතාවක් මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවේ අපේ දෙහිවල සංවිධායකතුමා මෙන්න නිදිඥ කීතුඩත් මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවේ 2008 සංශෝධනයක් ගෙනාවා 2008 මොකද සංශෝධනය තමයි පක්ෂයේ නායකයා හෝ සභාපති ජනාධිපති ධුරය දරලා එයින් විශ්‍රාම යනවන හොෙන් ඉවත් වෙනවා නම් ඊළඟට අනුප්‍රාප්තික ජනාධිපතිවරයා රටේ පාක්ෂිකයෙක් නම් එයා නිතතින්ම පක්ෂේ නායකයා වෙනවා හිටපු එක්කෙනා අනුශාසක වෙනවා කියන සංශෝධනය 2008 අපේ ව්‍යවස්ථාවට ගෙනල්ලා තිබුණා. හැබැයි අපිට ප්‍රශ්නයක් ආවා දැන් ජනාධිපතිවරණ ඉවරනකොට මොකක්ද? දැන් ව්‍යවස්ථාව අනුව හිටපු ජනාධිපතිතුමා පරාජය වුණාම එතුමා ඉවත් වෙන්න ඕනේ. ඒතකොට එතුමා අනුශාසක වෙනවා. හැබැයි අලුතෙන් පත්වන කෙනා පක්ෂ සමාජයෙන් නම් නායකයා වෙන්න ඕනේ. හැබැයි දැන් ප්‍රශ්නේ අපි සමාජිකත්වයට තහනම් කළාද? මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා 21 දෙනෙක්. ඔය පොහොට්ටුවේ ලොක්කෝ එතන හිටියේ නෑ කවුරුත්. ඉතින් ඒකත් අපි කළේ. ඒක අපි කරන්න ඕනේ දෙයක් නේ. පක්ෂේ නිලධාරීන් හැටියට අපි කොටස් කළා. ඒතර අරුමුදයක් ව්‍යවස්ථාවේ. ඒ නිසා තමයි අපි එතුමාට ආරාධනා කළා නැවත නායකයා කළේ. විධායක සභාව කියන්නේ ප්‍රසන්න රණතුංගලා ගෙදෙට්ට. ඊට මහමතුමා ගෙදෙට්ට දා මේ ග්‍රීන් පාත් එකේ 175ක් උතර ආවා. ඇවිල්ලා වාර්තා දෙකම හදලා අපි ලේකම්වරු හැටියට මහින්ද දේශප්‍රිය කොමසාරිස්තුමාට අපි දැනුම් දීලා 12 වෙනිදා උදේ අපි එතුමාට බාර දුන්න වාර්තා දෙක. ඕනම කෙනෙකුට පුළුවන් පරීක්ෂා කරලා බලන්න මහින්ද දේශප්‍රිය කොමසාරිස්තුමාගේ සන්ධාන ලිපි ගොනුවයි පක්ෂ ලිපි ගොනුවයි දෙකේ ඒ වාර්තා දෙක නැද්ද කියලා. හැබැයි එදා හවස හිටපු ජනාධිපතිතුමයි වර්තමාන ජනාධිපතිතුමයි කතානායකතුමත් එක්ක තුන් දෙනායකට කතානායක නිල නිවාසයේ පාර්ලිමේන්තුව ගාව සාකච්ඡාව තියලා රාත්‍රී අපිට එන්නයි කියලා නායකයෝ දෙන්නම අපිට කිව්වා මහින්ද රාජපක්ෂ මැතිතුමා කිව්වා අපි මම කැමති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පක්ෂ බාර ගන්න කැමතියි කියනවා මම එතුමාට නායකත්වයේ බාර දෙනවා ඕගොල්ලෝ එතුමත් එක්ක වැඩ කරන්නේ ඊට පස්සේ අපි මොකද කළේ පදනම ආයතනයට කැඳෙව්වා ආපහුව මධ්‍යම කාරක සභාවයි විධායක සභාවයි පක්ෂ විධායක සභාව තුනම කැඳවලා ඉස්සෙල්ලා මොකද්ද කළේ ඉස්සෙල්ලා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු 21 දෙනාගේ තහනම ඉවත් කළා තහනම ඉවත් කළා පක්ෂ සමාජිකත්වයේ රෙස්ටෝ කළා ඉංග්‍රීසියෙන් කියනවා නම් තහවුරු කළා ස්ථාපිත කළා හිටන් එතුමට එන්නයි කිව්වා ඊට පස්සේ දැන් ඔය කපද්ද ඉන්න පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සභිකයොත් එක්කම ඔක්කොම හිටියා. ඒ සියලු දෙනාත් එක්කම මධ්‍යම කාරක සභාවේ ඒකමතික තීන්දුව අනුව සභාපති ධුරය පිරිනැමු. දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ඇතුළු සන්ධානීය විධායක සභාව රැස් වෙලා මම ලේකම් ඒ සියලු දෙනාගේම ඒකමතිකව නායකයා කරා. දැන් අපිට මොකද්ද කියන්නේ? ඊට වඩා කරන්නයි කියලා. හිටපු නායක මහින්ද රාජපක්ෂ මැතිතුමාත් එක්කම අවුරුදු 11ක් සන්ධානීය ලේකම්වලට වැඩ කළා. මැතිවරණ 12ක නාම යෝජනා හැදුවා මම. මේ තමුන්නාසලට මතක ඇතිනේ. කොච්චර යුද්ධයක්ද කියලා නාම යෝජනා හදනකොට. යුද්ධ ටැංකිය නැගලා මඩ කලපු කච්චේරියට ගියා පිල්ලයන්ලත් එක්ක 2008 පළාත් සභාවට නාම යෝජනා දෙන්න. යුද්ධ ඉවර නෑ. පටන් ගත්ත විතරයි. නැගෙනහිර විතරයි නිදහස් කරලා තිබුණා. ක්ලේමෝ මයින් බෝම්බ තියෙන්නේ. දැන් පොහොට්ටුවේ නායකයෝ කතා කරන්නේ එහෙම ගිහිල්ලා තියෙනවා. එක දවසක් යාපනයට ගිහිල්ලා නැහැ. ජනාධිපති මැතිවරණේ උතුරයි නැගෙනහිරයි දෙකේම දවස් 3ක් මම ගියා. දවස් 2ක් ඇතුළත යාපනයේ ආසන 10ටම ගියා.
තියෙන ආසන ගන්න දන්නෙත් නැහැ අහුවොත් ඒගොල්ලෝ. රැස්වීම් 5ක් සංවිධානය කළා. යාපනයේ වවුනියාව, මුලතිව්, කිලිනොච්චි, යාපනයේ නගර සභාවේ ක්‍රීඩාංගණය, දොරයප්පා ක්‍රීඩාංගණය. ඒවා ලේසි පාසු වැඩ නෙමෙයි. උතුරු පළාත් සභාව මැතිවරණයේ තියෙනලා මම 13 වතාවක් යාපනයට ගියා. කිලෝමීටර් 700ක් ඉහළට පහළට. මේ කොන්ද ගැඩුනේ නැති ටික විතරයි. එහෙම තමයි අපි පක්ෂයක් හැටියට පක්ෂය ආරක්ෂා කරගන්න පක්ෂ ජයග්‍රහණය වෙනුවෙන් අපි බැලුවේ නෑ ඒ වෙලාවේ අපිට ක්ලේම් එකක් වදීද කොහෙන් වදීද කියලා හිතා. මම පළාත් පාලන මැතිවරණයට ගිහිල්ලා කච්චේරියේ දිසාපතිතුමා හම්බෙලා නාම යෝජනා දෙන්න යනකොට මිනිහා පුදුම වෙනවා කොහොමද ආවේ කියලා. ඒ යුද්ධ රැංකින් ගියම යාපනයේ කච්චේරියට වවුනියාවට මන්නාරමට හෙලිකොප්ටරෙන් ගිහිල්ලා බැලලා කැම්ප් එකට එතනින් යනවා යුද්ධ ටැංකිය. එහෙම තමයි කළේ. අපි අපේ වගකීම් කළේ එහෙමයි අපි ලේකම්වරු හැටියට. ඒක නිසා හැමදාම පක්ෂයේ ඉන්න නායකයා කවුද? ඒ නායකයා අපිට පවරන වගකීම පක්ෂ වෙනුවෙන් අපි ඉටු කළා දෙන්නේ. දැන් කරුණාමාන්න ජාතික ලයිස්තුවෙන් දාන්නයි. මොකද්ද පුරප්පාඩු? ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහගේ පුරප්පාඩු ඉල්ලාස් වුණා. ඒකටනේ දැම්මේ. ඉතින් දුන්න උපදේශ අපි පිළිපැද්දා. කවුරුත් මගෙන් ඇහුවද ඇයි අරන්තලාවේ භික්ෂුන් ඝාතනය කළයි කියන එලිෆන්ට් පාස් කැම්ප් එකේ පළවෙනි ඇටැක් එක දුන්නයි කියන කරුණාමාන්න ඇයි ජාතික ලයිස්තුවෙන් පත් කළේ කියලා කවුරුත් මගෙන් ඇහුවේ නෑ එදා. නේද? මම මේ එන්නේ තව තැනකට. මේ අපිට චෝදනා අවලාද නැගපුවාට මම ටිකක් ඉඳලා තමයි උත්තර දෙන්න පටන් ගත්තේ. අවුරුදු 2කමාරක් විතර. ඒ වෙලාවේ කිව්වට තේරෙන්නේ නෑ. මම මේ දේ උත්තර දීගේ නෑ. හරි. ඒ වගේ අපි වැඩ කළා. ඉතින් ජනාධිපතිවරණයෙන් පස්සේ ওই තත්ත්වයට ආවා. ඊට පස්සේ මොකද්ද වුනේ? ඊට පස්සේ සංධානයේම තව පාර්ශ්ව දෙක තුනක් එකතු වෙලා නුගේගොඩින් රැස්වීමක් පටන් ගන්න රට පුරා රැස්වීම හයක් තිබ්බා. අපි නැතු. ඒත් සමහරු ගියා. මොකද ඒගොල්ලෝ දන්නවා මහින්ද රාජපක්ෂ මැතිතුමත් එක්ක රට බේරගත්ත නායකයා හැට්ටේ එතුමාගේ නමින් තිබෙන ඡන්ද වලට අමතන්න පුළුවන්. ඒ නිසා ඒගොල්ලන්ට අවශ්‍යයි මොකද ඊළඟ මහමැතිවරණයක් එනවා ජනාධිපතිවරණයෙන් පස්සේ. ඉතින් අපි එහෙම කළේ නෑ මොකද අපි පක්ෂයක් එක්ක ඉන්න නිසා. මතකනේ තමුන්නාන්සලට ඒ වෙලාවේ කිව්වනේ මහින්ද මහත්තයා නාම ඡන්දෙ දෙන්නේ නෑ. බුලත් කොලෙන් දුන්නේ නැත්නම් කහමිලිය කොලෙන් ඉල්ලනවා කියලා කිව්වනේ. මං කිව්වනේ නෑ මොහොකින්වත් නෙවෙයි බුලත් කොලෙන් තමයි ඉල්ලන්නේ කියලා. කිව්වා විතරක් නෙවෙයි කවුරුත් දන්නේ නැහැ මං ගිහලා නාම යෝජනා අවස්ථා කරගන්න. ඒ පක්ෂ නායකයේ එකඟතාවය ඇතුව අපි ඒ තීන්දුවක් කරගත්තායින් පස්සේ. අන්න බරකගා පාරදිගේ කියන්නේ අවශ්‍ය වැඩ කොටස අපි කළා. නාම යෝජනා හදනකොට එකට තීන්දුවක් ගත්තා 4 දිනකට හිටපු අය දෙන්නේ නැහැ කියලා. අන්තිමට මහවැලිය මම නාම යෝජනා හදපු තැන වටකලා ඇවිල්ලා හිටන් නාම යෝජනා දිනට කලින් දවසේ රෑ 1000ක් විතර. මේ අභියෝග මැද්දේ අපි ඒක කළා 95ක් අපි ගත්තානේ 95ක් අපි ගත්තේ නිකන් නෙවෙයි මේ සිළු දෙනා එකට අරගෙන එක ලයිස්තුවේ තරම් කරපු නිසා ඒ 95න් 82ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 13ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොවන JVP 5යි මහජන එක්සත් පෙරමුණේ 3යි උදේ ගම්මන් පිළයි වාසුයි තොණ්ඩමන්ගේ 2යි මට ඔය කටපාඩම් ඉංග්‍රීසි කිව්වේ එක්සත් ජාතික පක්ෂය ගත්ත 106ක් 106න් එක්සත් ජාතික පක්ෂය කියලා ඉන්නේ 82යි 24ක් එක්සත් ජාතික පක්ෂය නොවන කොහොමද වෙන්නේ මුස්ලිම් කොංග්‍රස් 7යි එකතු කළා රිචාඩ් බදුන්ගේ 5යි 12යි හෙළවරුමේ 3යි 15යි දිගම්මගරම 3යි 18යි මනෝ ගණේෂනුයි 19යි රාජිත් සෙනරන්නයි 20යි හිරුනිකයි 21යි චතුරසේනන්නයි 22යි. ඔන්නෝම ගත්තාම 24ක්. එතකොට පාර්ලිමේන්තුවේ පක්ෂ හැටියට බෙදලා ගත්තොත් සංධාන තුල ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 82යි, එක්සත් ජාතික පක්ෂය 82යි. දැන් ඡන්දගම් ජනාධිපතිවරණේ අපි ගත්තා ඡන්ද ලක්ෂ 58ක්. හංසයාගේ ලකුණින් ගත්තා 62ක්. මහමැතිවරණට ආවම 58 47 වුණා. 11ක් ඡන්ද වලට ගිහිල්ලා නැහැ අපේ. හැබැයි හංසයට ලැබුණු ඡන්ද 62 ලක්ෂයෙන් එක්සත් ජාතික පක්ෂය ගත්ත 52ක්. JVP එකට 5ක් ගියා. TN එකට 5ක් ගියා. හරි. 62 හැමම තිබුණා. අපේ 58 11කින් අඩු වුණා. දැන් ඒතර වෙනස
47යි 52යි. ඔය 52 මුස්ලිම් කොංග්‍රස් ඡන්ද, රිෂාඩ්ගේ ඡන්ද, දිගම්බරම්ගේ ඡන්ද, මනෝගණේෂන්ලගේ ඡන්ද, රාජිතල ඔක්කොම හෙළවුරුම එකතු කරපු ඡන්ද ටික අයින් කරා. 44 වල එකක් හරි අඩු වෙනවා සංඛ්‍යාත්මකව ගත්තොත් ඒක තර්කයක් විතරයි. ඔප්පු කරන්න බෑනේ තර්කයක් විතරයි. හැබැයි අපි දන්නවා ඡන්ද වැඩිරුණු ආකාරය. එහෙමනම් දැන් මොකද්ද ප්‍රශ්නේ? ශ්‍රී ලංකා දේශ පක්ෂය පෙරදිලාද? පක්ෂයක් හැටියට. අර ඡන්ද වලට නොගියේ ඡන්ද ටික ගියා නම් අපි කොහොමද දිනුන්නේ? අන්තිම සුමානේ අපිව තහංචිය දැම්ම නොදැම්ම නම් ඒ දිනුන්නේ. දැන් මාව තහනම් කළා සිකුරාදා හවස 3ට. ඒක පාක්ෂික නියෝගයක් කරන්න. අධිකරණයේ ස්වාධීනයි කොට මට අසාධාරණයක් උනේ නෑ. ඒ වෙනුවෙන් සංධානයේ එක්කෙනෙක්වත් ගියේ නෑ උසාවියටම මේක වැකට් කරන්න. මට කිව්වා සිතාසි වාරණෝගෙන ඉන්නයි කියලා. මම දන්නවා නීතිඥයෙක්ට වාරණෝගෙන හිටියට උසාවි නියෝගයක් කරන් ඉල ගේට්ටුවේ ඇලෙවුවාම ප්‍රශ්න ඉවරයි එතනින්. නේද කීප්? මට මගේ ඡන්දේ දාන්න හැමදාම උදේ 4ට යන මිනිහා මට 4ට යන්න බැරි වුණා. එයි ගේට්ටුවේ විලා පොලේ ඇලෙවුවා උදේ 10 වෙනකොට. මැතිවරණ ව්‍යාපාරේ පැත්තකින් තියලා මං කිව්වා ගේව හල දාලා අපේ කට්ටියට යන්නේ නැහැ කියලා මාළවෙට. ඒවා කවුරුත් දන්නේ නැහැ. ඊට පස්සේ අංගහරුවාද උදේ මැතිවරණ ප්‍රතිඵල මනාප ගණන් කරන්න ප්‍රධාන ප්‍රතිඵල දීලා ඉවරයි. ඒ වෙලාවේ මම ගිහලා ඔක්කොම නායකයෝ ටික හම්බෙලා මං කිව්වා මං යනවා උසාවි. ඕගොල්ලෝ ගිහින් මං යනවා මං ගිහලා වැකට් කරනවා. පස්කුව නැහැ දැන් ගිහලා වැඩක් නැහැ. ආණ්ඩුව වෙනස් වෙන්නේ නැහැ නේ. අපෝ ඒකට දිනලා තින්නේ. ගිහලා කතා කරන්නයි කියලා මැතිවරණ උපසාරිස්ට මටයි දිනේෂ් කුණවද. අපි දෙන්න ගිහලා කතා කළා. ඊට කලින් ෆයිසර් මුස්තාෆා ගිහලා දුන්නා විශ්වර්ණ පාලත් එක්ක. එතකොට ඒ අවශ්‍ය වෙනස්කම් ටික කරලා තිබුණා. ඉතින් එහා කතා කරලා වැඩකුත්. ඊට ජාතික ලයිස්තුව වළංගු වුණේ මගේ අසන අරගෙන ඒක දිස්ත්‍රික් උසාවියට ගිහිල්ලා උසාවි නියෝගයක් ගත්ත නිසා. එතෙන්දිත් මම කිව්වා දැන් ඔකට උසාවිය යන්න පුළුවන් කියලා ගියේ නැහැ. ඊට පස්සේ ලයිස්තුව දැන් මම පස්සේ කිව්වා සුසිල් ප්‍රේමජයන්ත මේක අස්සම් කරලා දුන්නයි. එනේ ඉතින් කරුණාම්මාන්න අස්සම් කරලා දුන්නේ කව වැරදිද? ඒ වෙලාව හැවෙන්නේ නෑනේ. නේද? ඉතින් මේක තමයි උනේ. මොකද දැන් මං අහන සරල ප්‍රශ්නේ එකයි. මාව තහනම් කළා දවස් 5කට පස්සේනේ ජාතික ලයිස්තුව දැම්මේ. 5 නෙවෙයි 7කට පස්සේ. කවුරුත් උසාවියේ නෑනේ වැකට් කරන්නේ. ප්‍රකාශනයකුත් කළාද? එක්කෙනෙක් හරි සංධානයේ ලේකම්ව තහනම් කරපු එක වැරදි කියලා. නෑ. ඇයි? ඒක තමයි දේශපාලනයේ ස්වභාවය. ඉතින් ඒක නිසා අපි ලේකම්වරු හැටියට මේ අභියෝග සියල්ලටම මුහුණ දීලා තියෙනවා. දැන් අද සමහරව අලුත් පක්ෂයක් අදලා මහින්ද රාජපක්ෂ මැතිතුමාව අපි දන්නේ නැහැ. එතුමා මම හිතන්නේ එහෙම දේශපාලන තීන්දුවක් ගන්නේවි කියලා. එතුමා පක්ෂයේ අනුශාසක. එතුමාගේ පිහිට පතාගෙන ගිහිල්ලා තමයි දැන් අනිත් අය දේශපාලනය කරන්නේ. අපි නෑ. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආවේ මැතිනි නායකත්වයේ ඉන්නකොට. 91 කෝට්ටේ නගර සභාව අපි තරඟ කළේ තමුන්නාන්සලා දෙහිවල කල්කිස් තරඟ කරනකොට අතලකුණේ මතකද? අතලකුණෙන් තරඟ කරපුව අවසාන කණ්ඩායම තමයි අපි 91. 91. පක්ෂේ නායකත්වය වෙනස් වෙනවා. අපි පක්ෂේ හිටියා. ඒ පක්ෂේ ප්‍රතිපත්තිත් එක්ක. දැන් මහමැතිවරණ ප්‍රතිඵල දුන්නාන් පස්සේ අපිට 95යි. එක්සත් ජාතික පෙරමුණට 106යි. ද්‍රවිඩ සන්ධානට 15යි. ජනතා විමුක්ති පෙරමුණට 5යි. 6යි. ඩග්ලස් දේවානන්ද ඉන්නවා. එච්චරයි. පක්ෂයක් හැට ප්‍රතිපත්තික තීන්දුව ගත්තේ කරුණු 3කට. ඒක මොකද රටක ජනාධිපතිවරයෙක් හැමතිස්සෙම ඒ රටේ පාර්ලිමේන්තු මැතිවරණයක් තියලා එක පක්ෂයකට තනි බලයක් නාවනම් ආණ්ඩුවක් පිහිටවන්න මුල් පියවර ගන්න ඕනේ. ඒක ලංකාව විතරක් නෙවෙයි ලෝකේ හැමදැනම ආණ්ඩුක ව්‍යවස්ථා ස්වභාවය ඒකයි. ඉතාලිය අවුරුද්දෙන් දෙකෙන් දෙකට මැතිවරණ තියෙනවා. තනි පක්ෂයකට බලය එන්නේ. ඒත් පක්ෂ දෙකක් එකතු වෙන්න වෙනවා. ජර්මනියත් එහෙමයි. අපේ රටේ පළවෙනි වතාවට මේක සිද්ධ වුණා. දැන් එතකොට මොකක්ද උනේ? දැන් එතකොට එක්ක අපිට එකතු වෙන්න ඕනේ TN එකයි JVP එකයි දෙකම. නැත්නම් UNP එකේ 106න් 18ක් අපිට එන්න ඕනේ. 18 දෙනා කවුද ගන්නෙ? කවුද එන්නේ? එතන ප්‍රශ්නයක් තියෙනවනේ. මුස්ලිම් කොංග්‍රස් එන්න ඕනේ. රිෂාඩ් බදුද්දීන් එන්න ඕනේ 12යි. දිගම්බරම් එන්න ඕනේ 15යි. ඒ ටික එන්නේ. හැබැයි ඒ ඔක්කොම ජනාධිපතිවරණය අපිට විරුද්ධ වෙන්නේ වැඩ කලේ. ඒතර ඒගොල්ලෝ අපිත් එක්ක එකතු වෙයි. නෑ.
දැන් එහෙමනම් ආණ්ඩුවක් හදන්න ඕනේ. දැන් ආණ්ඩුවක් හදන්න නම් යම් එකඟතාවයකට එන්න ඕනේ. තනි තනියෙන් ගිහිල්ලා නෙමෙයි. මේ පක්ෂයක් හැටගත්ත තීන්දුව මොකද්ද? පළවෙනි කාරණේ තමයි ඒ වෙනකොට ජිනීවා වල මානව හිමිකම් ප්‍රශ්නේ ඇවිල්ලා යුද අපරාධ කර. පළවෙනි පිම්ම එතනින් පනින්න ඕනේ අපි. එහෙමනම් අපි එතෙන්ට පෙන්නන්න ඕනේ අපි එකට ඉඳලා හිටන් මේ ප්‍රශ්නෙට මුහුණ දෙනවායි කියන කාරණා. ඒක. ඒ නිසා තමයි යුද අධිකරණ වලට තාම ගෙනියන්න බැරි වුනේ. දැන් එනවා එක එක දේවල් එනවා. දෙමුන් අධිකරණ තියන්නේ. ඒවට අපි එකඟ වෙන්නේ නැහැ. ඒවා පැහැදිලිව කියලා තියෙනවා. දෙක. අපේ පක්ෂයේ ප්‍රතිපත්තිය තමයි මැතිවරණේ කොට්ටාස් ක්‍රමයට එන්න ඕනේ කියන එක. 20 වෙනි සංශෝධනයේ ගෙන්න ආව එක කරන්න බැරි වුණා. මෙතුමා දන්නවා. දැන් පක්ෂයේ පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කළානේ වතාවන් ගණනාව ජනාධිපතිතුමායි ඔක්කොමත් එක්ක. ඒක. ඊළඟ රටේ ආර්ථික ප්‍රතිසංස්කරණය පිළිබඳව. දැන් අද මොකක්ද තියෙන ප්‍රශ්නේ? ආර්ථික ප්‍රශ්නේ මොකක්ද? ආනයන අපනයන ආදායම් සහ වියදම් අතර වෙනස ඩොලර් බිලියන 8ක්. ඩොලර් බිලියන 8ක්. මේක හොඳට අහගන්න. රටට වහන්න ආනයනය කරන්න සේවා සපය ගන්න US ඩොලර්ස් වලින් යනවා ඩොලර් බිලියන 20ක්. තෙල් ගේන්න විතරක් යනවා බිලියන 5ක්. කොහොම 20ක්. අපේ රටෙන් පිටට යන තේ රබර් පොල් සහ අනිත් භාණ්ඩ ඇතුළුව මුළු ආදායම 12යි. ඒතර 8ක් හිඟයි. මේ 8 හොයන්න ඕනේ. එහෙම තියෙද්දි පහුගිය අවුරුදු කීපය තුල ගත්ත ණය සහ වාරික 2018 වෙනකොට බිලියන 4ක් වෙනවා. මොකද ණයක් දෙනකොට අපි උනත් බැංකුවකින් ණයක් ගන්නකොට දෙනවා සහන කාලයක් ග්‍රේස් පීරියඩ් කියලා අවුරුදු දැන් අපිට නම් ඉතින් ගන්නකොට බැංකුවේ මාස 3ක් 6ක් දෙනවා. ආණ්ඩුවක් ගන්නකොට අවුරුදු 3ක් 5ක් එහෙම දෙනවා වැඩිම 5යි. දැන් ඒ ගත්ත ණය කල්පිරෙනවා. 2018 වෙනකොට ඩොලර් බිලියන 4ක් හොයන්න ඕනේ. දැන්ට තියෙන පරතරය 8ට එකතු කරලා 12ක්. ඩොලර් බිලියන 12ක් අපි හොයන්න ඕනේ 2018 වෙනකොට ණය සහ වාරික ගෙවන්නයි රටට අවශ්‍ය තෙල්, පොහොර, ලදරු කිරිපිටි, බෙහෙත් සහ අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්නන්න. එහෙම කරන්න නම් අපි අපනයන ආදායම් වැඩි වෙන්න ඕනේ, ආයෝජන වැඩි වෙන්න ඕනේ. ওই දෙකකින් ඉන්නේ කරන්න පුළුවන්. දැන් රැට තමුන්නාසලා දකින්නෝනේ. තර්ක විතර්ක කරනෝනේ අපේ කට්ටිය ඔක්කොම ගිහිල්ලා. හොඳයි එක්කෙනෙක් ওই ප්‍රශ්නට කියන්න විසඳුමද අහන්න. ඕනනම් ටෙලිෆෝන් එකෙන් කෝල් එකක් දාලා ඇහුවේ කියන්නේ. ඔය අනම්මනම් වැඩක් නැහැ. ඩොලර් බිලියන 12ක් මේ අවුරුද්ද අග වෙනකොට හොයන්න ඕනේ. 12 හොයන හැටි කියන්නේ. කියන එක්කෙනාට ආණ්ඩුව මාර දෙයි. ප්‍රශ්න ඉවරයි. භාණ්ඩ බිල යන්නේ ඇයි? රුපියලයේ අවප්‍රමාණය වෙන නිසා. රුපියලයේ අවප්‍රමාණය වෙන්නේ ඇයි? වෙළඳ පොළට ගිහිල්ලා ඩොලර් මිලදී ගන්නකොට ඩොලර් එකේ ඉල්ලුම වැඩි වෙනවා රුපියලයේ පල්ලයට යනවා. බඳුළු ගුණාන්ද තුමත් කියේ ඔක ඇහුවොත් එහෙම. එතුමා කොහොමද ශයින් දන්රින්න කියලා ඔක පෙන්නුම් කළාද? කරයි. මේ යථාර්ථයට අපි මුහුණ දෙන්න ඕනේ. දැන් ගන්න. දැන් මෙතුමා විද්‍යාංශයේ උපාධිධාරියෙක් එතනින් එහාටත් ගියා. මම විද්‍යාංශයේ ගලේ ඉන්න නමුත් උසස් පෙළ වෙනකන් ගල්ලා ඊට පස්සේ නීති උපාධියයි රාජ්‍ය පරිපාලන පශ්චාත් උපාධියයි දැන් මගේ ආචාර්ය උපාධියට මම සූදානම් වෙනවා. හරි. දැන් මට කියන්න අධ්‍යාපන ක්‍රමයේ වෙන්න ඕනේ ප්‍රතිසංස්කරණේ. විද්‍යා තාක්ෂණ පැත්තෙන් ගත්තොත් අවුරුදු කීපයක් පිටිපස්සේ ඉන්නේ අනිත් රටවල් එක්ක. අපි එතනින් ඉස්සරහට යන්න ඕනේ. ඒ සැලසුම් සකස් වෙන්න ඕනේ. අපි මේ ආණ්ඩුවට කියන්නේ ඒකයි. අපේ ආණ්ඩුවක් තිබුණත් අපි කියන්නේ ඒකයි. අපි එතෙන්ට යන්න ඕනේ. මේ රටේ තියෙන මූලික ප්‍රශ්න විරැකියාව, ආර්ථිකය, කියන්නේ භාණ්ඩ මිල පාලනය කර ගැනීම, ඊළඟට නිවාස, ඉඩම්, කෘෂිකර්ම, ඒ වගේ ප්‍රධාන ක්ෂේත්‍ර කීපයක රාජ්‍ය ප්‍රතිපත්තියක් සකස් වෙලා ඒක දැක්මක් එක්ක ඉදිරියට යන්න ඕනේ සමස්ත සැලැස්මක් එක්ක. ඉතින් අපි ඉන්නේ ඒ කාර්යය කරන්න පුළුවන් ද කියන තැනට. මතක තියාගන්න මේ සදාකාලිකව එක්සත් ජාතික පක්ෂයත් එක්ක ආණ්ඩු කරන්න මම නන්නේ. අපේ හැමෝම එහෙම. මේ නිශ්චිත කාර්යයට අවුරුදු 2කට එකඟ වුණා. 2කදී කරන්න බැරි වුණොත් අපි කියනවා දැන් කරන්න බැරි වෙලා තින්නේ එක්කෝ ඒවා වෙනස් කරන්න. වෙනස් කළා කරන්න බැරි නම් අපිට වෙන විකල්ප වලට යන්න වෙනවා. ඒක අපි පැහැදිලිව කියලා දෙයි. දැන් මේක මෙහෙම තියෙද්දි තමයි අපේම පක්ෂයේ සමහර පිරිස් විවිධ මත ප්‍රකාශ කරනවා. විපක්ෂයේ වාඩිලා ඉන්න අපේ මන්ත්‍රීවරුනුත් මත කීපයක ඉන්නවා. සමහරු කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදන්න බෑ. අපිත් ඉන්නේ මතේ. මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමත් ඉන්නේ මතේ මම දන්නවා. හැබැයි තවත් සමහරු ඉන්නවා නෑ අපි දැන් හිතනවා මේ විශාල දේශපාලන හයියක් තියෙනවා. නේද? රැස්වීමක් තිබ්බහම සෙනගේනවා.
සෙනග එනවා නෙවෙයි බස් දැම්මම සෙනග ගේනෝනේ. අපි එහෙමනේ දේශපාලනය කළේ. දැන් අපේ අනුරාධපුරයේ තිබිච්ච පළවෙනි රැස්වීමට 75000ක් සෙනග හිටියා. CTB බස් 1100ක් යොදවලා තිබුණා. තාම ඒක ඉන්ක්වයරි එක තියෙනවා. මුදල් ගෙවීම පිළිබඳව. ඒවට කවුරු මුණ දුන්නේ? ඒවට අපිටයි සිතාසියා. බස් 1100ක 50 ගානේ කරනවා 55000ක් නෙතන. ඒතර හරිනේ. ඒත් අපි පරාදයිනේ. නේද? පාර්ලිමේන්තුවේ 142ක් ඉඳලා පළාත් සභාවල 320ක් ඉඳලා තුරුණෑගෙන හිර කොහොමද දෙන ටික දෙනවා. ඡන්ද ප්‍රතිශතය වැඩි වෙලා දිනවා. ඡන්ද ප්‍රතිශතය වැඩි වෙලා දිනවා. ඉතින් අපේ ආසන දැන් මගේ ආසනේ ගත්තොත් 31000කින් දිනුම් අපිට ප්‍රතිවරණය. මේ සැරේ දින්නේ කීයද? 1800. ඒතර උතුරුණෑගෙන හිර හිටියද කඩු වෙලා ආසනේ? නැහැනේ. කොහොමද 1800ට අඩු වෙන්නේ 31000? අපේම මිනිස්සු කොටසක් දීලා නැහැ. මේ පැත්තට දීලා. ඉතින් ඒ නිසා මිත්‍යා මතවල අපි ඉන්න නරකයි. යම් පරාජයක් වුණා නම් ජයග්‍රහණයක් ලැබුණා නම් දේශපාලන විග්‍රහයක් අපි කරගන්න ඕනේ. අපි කවදාවත් ගම්පහ දිස්ත්‍රික්කේ පරදිනවද? මතක තියාගන්න 1994 මම ගම්පහ දිස්ත්‍රික්කේ සම්බන්ධීකරණය කළේ මම මහමැතිවරණය මේගමුවයි බේගමයි දෙක සංවිධානය කරන්න මගේ උපරිම දායකත්වය දුන්නා. 56න් පස්සේ පළවෙනි අවතාරට තමයි මීගමුව දෙන්නේ ඡන්ද 354කින් 1994 මහමැතිවරණ. 56න් පස්සේ 94. ඊසර කීයකින් පරාදද? 29000කින්. කොහොමද උනේ? උතුරුණෑගෙන හිරද ඒක? නෑ. ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් සභා මැතිවරණ දිනුම් 1,80,000ක්. ජනාධිපතිවරණේ 4,000කින් පරාදයි. අවුරුද්දක් ඇතුළත. මේවා අපි දේශපාලන විග්‍රහ කරගන්න. නිකන් කෙනෙක් කියන්නම් වාලේ මම පිළිගන්න ලෑස්ති නෑ. ඔය මැතිවරණ ප්‍රතිඵල විග්‍රහ කරගෙන තමයි අපි මැතිවරණ වලට යන්නේ. හැබැයි ඒ අතරතුර අකරතැබ්බවල වෙනවා. එතකොට මේක වෙනස් වෙනවා. ඒක තමයි ස්වභාවය. ඉතින් ඒක නිසා ඒවා දේශපාලන විග්‍රහයන් කරගන්න. ඒ නිසා අවසාන වශයෙන් මේ විග්‍රහය මට කියන්න තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙදීම නෙමෙයි කලියුත්තේ අපි සියලු දෙනා එකතු කරගෙන. එකතු කරගන්න ඕනේ දැනට අපි තාම ඉක්මනින් එන්න ඕනේ. එතෙන්ට ඇවිල්ලා අපි ඒකට උත්තර යන්න ඕනේ. දැන් මම දැක්කා ඔය පොහොට්ටුවේ දැන් නායකයෙක් ඉන්නවනේ. දැන් එතුමාගේ ඉතිහාසය ගන්න. 1994 අපි CTB බස් වලින් ගිහිල්ලා පෝස්ටර් ගහලා අපි පෝස්ටර් ගහලානේ ආවේ. කොලාලෝල නැත්නම් එකපාර ඇමතිවරුනේ නෑනේ. නේද? තමුන්වන්සලා වගේම අපි වැඩක් කළා. 88 89 භීෂණ මැතිවරණ කවුරුත් හිටියේ. මැති නිලනකොට. මතකනේ නුගේකොට රැස්වීම අපි දීපටි කොහොමද කියලා හිටා. භීෂණ මැතිවරණ. හරි. ඒව ඔක්කොම කරගෙන ඇවිල්ලා අපි 94 ආණ්ඩුව ඇදුවම ජාතික ලයිස්තුවෙන් ආවා. ඊළඟ මොකද උනේ? 2000 කොළඹින් ඉල්ලලා දීලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඊට පස්සේ මොකද කළේ? 2000 පත් වෙච්ච ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව චන්ද්‍රිකා මැතිණි ඉන්නකොට අවුරුදු 6ක් 2006 වෙනකන් යන්න නැතුව ඉච්ච ආණ්ඩුව මාස 10න් වැට්ටුව 13 දෙනෙක් අනිත් පැත්තට ගිහිල්ලා. කවුද 13 දෙනා? කවුද? නම් දෙක තුනක් කියන්න බලන්න. ELBS මැතිතුමා, බන්දුල ගුණවර්ධන මැතිතුමා, SP දිසානායක මැතිතුමා ඔන්න ඇතුළු ප්‍රමුඛ කණ්ඩායම ලක්ෂ්මන් කිරියල්ලෝ ඒ කට්ටිය. අපි ගියාද? නෑ. එහෙනම් 2000 අපෙන් දිනලා අපිව පරද්දන්න මුල් වෙච්ච අය. ආණ්ඩුව වට්ටන්න පරද්දන්න නෙමෙයි. ආණ්ඩුව මේ තීන ආණ්ඩුව වට්ටන්න. දැන් ආණ්ඩුව හදන්න යනවනේ ඒගොල්ලෝ. තිවිච්ච SLP ආණ්ඩුව වට්ටන්න පියවර ගත්තා අය. ඊට පස්සේ මොකද උනේ? 2000 මැතිවරණයක් තිබ්බා. 2000 මැතිවරණේ කොහොමද ආවේ? එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලයිස්තුවේ. හරි. ඒක අපි පෙරදුනා. 2004 අපි සංධානය හැදුවා. සංධානය හදලා හැබැයි අපිට කතානායක තෝරගන්න ඡන්දමදි වුණා. හෙළවුරුමේ 8ක් තිබිච්ච හින්දා. මහින්ද රාජපක්ෂ මැතිතුමාව අපි අගමැති කළා. ඒ වෙලාවේ මොකෙන්ද ආවේ? ජාතික ලයිස්තුවෙන් එක්සත් ජාතික පක්ෂය. දෙපාරයි. හරි. ඊට පස්සේ 2005 ජනාධිපති මැතිවරණය තිබ්බා. මහින්ද රාජපක්ෂ මැතිතුමා. කොයි වේදිකාවේද හිටියේ ඔය කට්ටිය? තමුන්නාන්සලා මේ දේශපාලනය කරපු අයනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. තමුන්නාන්සලා වේදිකාවේද කතා කළේ? මහින්ද රාජපක්ෂ මහත්තයව දිනවන්න 2005. නෑ රනිල් වික්‍රමසිංහ මහත්තයා දිනවන්න කියපු අය. ඊට කලින් තාම හොඳ වැඩක් වුණා. 2000 මතකද පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාව පිච්චුවා. පිච්චුපේක කවුද හැදුවේ? ඒත් ඒගොල්ලෝම තමයි. ඒකේ මොකද්ද තිබුණේ? ඒ කියන වචනේ කොතනකවත් නැහැ. මම ඉංග්‍රීසියෙන් කියන Union of Regions. පළාත්වල එකමුතුවක්. අන්න තිබුණු වචනේ. ඊට පස්සේ මොකද උනේ?
රනිල් වික්‍රමසිංහ මහත්තයා ජී.එල්. පිරිස් මහත්තයලා කට්ටියත් එක්ක කොහෙද ගියේ? ඔස්ලෝ ගියා. නේ? LDT එකත් එක්ක සාකච්ඡා. ඊළඟට කොහෙද ගියේ? බැංකොක් ගියා. ඊට පස්සේ කොහෙද ගියේ? ටෝකියෝ ගියා. ඊට පස්සේ ප්‍රභාකරන් එක කිවිසුමුත් ගැහුවා පෙබරවාරි මාසේ 22 හෝ 23 2002. 23. එතකොට ওই මහත්තුරු කොහෙද හිටියේ? ඒ කිවිසුම අස්සම් කරුවා දැන්. හරි. ඊට පස්සේ අපි ආණ්ඩුව හදලා යුද්ධ කරගෙන යනකොට අපි කිසිම විරුද්ධත්වයක් වුණේ නැහැ. සියලු දෙනා සහෝදරත්වයෙන් පිළිගත්තා. 18 දෙනෙක් එක්ක මේ පැත්තට ආවා. නේද? ඇවිල්ලා 2010 මැතිවරණේ ආපහු මම දැම්ම ජාතික ලැයිස්තුවේ. මම ජාතික ලැයිස්තුවේ හැදුවේ. ඉතින් බලන්න මේගොල්ලෝ හරි පින්වන්තයිනේ. 94 ජාතික ලැයිස්තුවේ. 2010 අපේ මනාපෝලින් තමුන්නාන්සලාගේ. අපේ ආපහු 2010 අපේ ජාතික ලැයිස්තුවෙන් තුන් පාරයි. 2001 සහ 4 UNP ජාතික ලැයිස්තුවේ. මේක වාර්තාවක්. මට කියන්න බලන්න කවුද ඉන්නේ කියලා හිටන් UNP එකේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙකේම ජාතික ලැයිස්තුවෙන් දෙපාර පාර්ලිමේන්තුව ගිය කෙනෙක්. මේගොල්ලෝ තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් බෝඩ් එකක් කියලා කියන්නේ. මම මේ ටික කියන්න නෙවෙයි හිටියේ. එහෙම කියන්නේ නැහැ ශ්‍රී ලංකාකාරයෝ එතන ඉන්නේ. මේ දෙපාර දෙපැත්තෙන් ජාතික ලැයිස්තුවෙන් ගියපු අය තමයි මේ කියන්නේ. ඉතින් එතකොට අපිටත් උත්තර දෙන්න වෙනවා ඒකට. ඒ නිසා මතක තියාගන්න ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ එතන හිටියත් මෙතන හිටියත් ඒ මිනිස්සු ශ්‍රී ලංකාකාරයෝ. ඒ විදිහට සලකන්නයි කියලා මම ඔයාලට කියනවා. ඒ සියලු දෙනා තනතුරු ගත්තේ අමති තනතුරු ගත්තේ ආණ්ඩුව හැදුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිසායි කියන එක ඒ සියලු දෙනා මතක තියාගන්න ඕනේ. ඒ පක්ෂය රැක ගන්න තමයි අද තමුන්නාන්සේලා මෙතෙන්ට අවිලා තින්නේ ආනන්ද ග්‍රේරෝ මැතිතුමාගේ සංවිධායකත්වයෙන්. ඒ නිසා සමායන්න මොහන්ලාල් ග්‍රේරෝ මැතිතුමාගේ සංවිධායකත්වයෙන් අද මේ සියලුම හිටපු නාගරික මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් මධ්‍ය සංවිධානයේ රැස්වීම තියලා අද තමුන්නාන්සලා ඇවිල්ලා ඉන්නේ ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැකගෙන අපේ ආණ්ඩුවක් ගන්න පුළුවන් පළවෙනි දවසේම ගන්න. ඒකට පොහොට්ටු හදලා බෑ. ඒකට දේශපාලන උපක්‍රමයන් තියෙන්න ඕනේ. ඒවට සාකච්ඡා වෙන්න ඕනේ. ඒ සඳහා දේශපාලන විග්‍රහයන් කරගන්න ඕනේ. දේශපාලන පළපුරුද්ද අපි නගර සභාවේ ඉඳලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දේශපාලනය කරපු මිනිස්සු. නගර සභාවට එන්න කලින් කකුල් ගෙවෙනකම් භීෂණ මැතිවරණේ කොහොමද අපි ගියේ පෝස්ටර් ගහද්දී අපේ අය ඉල්ලාස් වෙන්නයි කියලා මතකද? මතකනේ. එහෙමනේ අපි දේශපාලනය කළේ. ඉතින් එහෙම කළා මැතිනිගේ නායකත්වයෙන් එදා ඉඳලා එහෙම කරපු අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෝඩ් ලෑලි බවට පත් කරනවා නම් අපි ඒකට ඉඩ දෙන්න සූදානම් නැහැ කියන එකත් අද තමුන්නාන්සේලා රත්මලාන මධ්‍ය සංවිධානයෙන් ඒ පණිවිඩය දෙනවා. ඒ පණිවිඩය දෙනවා. අපි ආරාධනා කරනවා. මේ සියලු දෙනාම අපිට එකතු වෙන්න පුළුවන් කරුණු තියෙනවා. ඒවට එකතු වෙන්න මොන? දැන් ආණ්ඩුවේ බැඳුම් කර සිද්ධිය. අපි ඔය එක අබද්ධයට වඩා ඉස්සරහෙන් අපි ඒක අතින් අරගෙන අපි පැහැදිලි කරලා දුන්නා රටට. විපක්ෂයක් හැට නිර්දේශ කළා ජනාධිපතිතුමාට 9 දෙනෙක්ගේ කමිටුවකින් ජනාධිපති කොමිසමක් දාන්න ඕනයි කියලා. අපි පෙන්නලා දුන්නා කෝප් වාර්තාවයි කොමිසමයි තන වෙනස මේකයි කියලා හිටා. කොමිසමක් ඉදිරියේ එන සාක්ෂි හැටියටම ඒක ඇඩ්මිසිබල්. අදාළයි. ඒ නිසා කෙලින්ම සාක්ෂියට ගන්න පුළුවන්. කෝප් කමිටු වාර්තාවක් පොලිස්පති හරහා නීතිපති හරහා පොලිස්පතිට යවලා පොලිසියෙන් ඒවා සටහන් කරලා තමයි සාක්ෂි බවට පත් කරන්න ඕනේ. අපි දන්නවනේ ඒකට මොකක් කරන්න පුළුවන්ද? අපි ඉතින් උසාවියේ හිටි අවුරුදු 10ක් තිස්සේ කොළඹ මහාධිකරණේ. ඉතින් අපි දන්නවා ඒක. ඉතින් ඒක නිසා ඒ නිර්දේශන අනුව තමයි මේ කොමිසම පත් කරලා තියෙන්නේ. දැන් අපි කතා කරනකොට බැඳුම් කරගෙන කියනවා මේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුවත් එක්ක ඉන්න ඇමතිවරු බොරුවට ආණ්ඩුවට බැන්නේ නැහැ. අපි බොරුවට බැනිලේ නැහැ. ඇත්ත ඇති සැටියෙන් පක්ෂයටයි රටටයි අපේ පක්ෂ මතයත් එක්ක කියනවා. මම දැක්ක කිරියල්ල ඇමතුමා කියලා තියෙනවා කිසිමනේ මං හිටියේ නෑ පාර්ලිමේන්තුවේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක ජනමත විචාරණය කරලා ආණ්ඩු කොමිසම පක්ෂ කිසිම තීන්දුවක් නැහැ. පක්ෂ මේ වෙනතුරු තීන්දුව කළා නැහැ. ජනමත විචාරණයකට යන්න ඕනේ කියලා ආණ්ඩු ව්‍යවස්ථා සංශෝධනයේ අද වෙනතුරු තීන්දුවක් කරන්නේ නැහැ. පක්ෂයේ මතය තමයි ඉස්සෙල්ලා සංශෝධනය කරන්න පුළුවන් ටික සංශෝධනය කරමු අපි. ජනමත විචාරණයකින් මේ පිට මූලිකත්වය දෙන්න ඕනේ කරුණු ඒවා. රටේ ආර්ථික ප්‍රශ්න තියෙනවා විසඳන්න, සමාජීය ප්‍රශ්න තියෙනවා. අපි ඒවා විසඳ ගන්න ඕනේ. ඒවා විසඳගෙන තමයි ඉන් ඉස්සරහට බලන්න ඕනේ දැන් කොහොමද එතනින් එහාට යන්නේ කියන කාරණා. ඒක නිසා අපේ පැහැදිලිව අපේ ස්ථාවරය කියන මම දැන් කිව්වේ. මට කියන්න තුනේ නෑ අපි ඒකට ගන්නේ. එහෙම නෑ. මමත් ඉන්නවා ස්ටියරින් කමිටි එකේ. ඉතින් ඒක නිසා වැට් ප්‍රශ්නය ආවා. අපි පැහැදිලිව කොහොනේ අපි මේකට එකක නෑ. අපි අඩු කරන තැනට බලපෑම කළා ඒ අවශ්‍ය තැනට ගෙනාවා.
දැන් ස්වීප් එක වැඩි කළානේ. දැන් වැඩි කළාද? නෑ. ඉතින් ඒක නිසා අපි සීලුම දෙනාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සීලු දෙනාට ආරාධනා කරනවා අපි එකට එකතු වෙන දවසක් තියෙනවා. එදා වෙනකන් අපි ඉවසලෙමු වැඩි කල නෙමෙයි ඒක. අපේ ආණ්ඩුව පිහිටුවා ගන්න අවශ්‍ය පසුබිමට අපි යන්න ඕනේ. ඒ යන්න නම් අපි අපේ ජනමතය පෙන්වන්න ඕනේ අපිත් එක්ක තියෙනවයි කියලා. අන්න අවස්ථාව වෙනවා නගර සභා මැතිවරණ. අපි ඔක්කොම එකට තරම් කරමු. දේවලකල් කිස්සක් දිනමු. කෝට්ටෙත් දිනමු. 335න් උතුරු නැගෙන හිරානිත් එක අපි දිනමු. කොළඹ ටිකක් අමාරු වෙයි. ඒතොර ජනමතය අපේ. නේද? අපි එතෙන්ට යන්න ඕනේ. ඒකට සූදානම් වෙන්න ඕනේ. ඒ නිසා මොහන්ලාල් ග්‍රේරෝ මැතිතුමා අද මේ ප්‍රධාන කාර්යාලය විවෘත කළා. එතුමාගේ සමාජ සේවාව පාක්ෂිකම් වෙන්න කටයුතු ටික රාජ්‍ය ඇමතිවරයෙක් ඇතුළත එතුමාට කරන්න පුළුවන් වැඩ කොටස රජයේ සංවර්ධන වැඩවලින් අරන් දෙන්න පුළුවන් ප්‍රතිපාදන අරන් දීලා ඒ කරන්න ඕනේ වැඩ කොටස ඒ ටික ඉටු කරගෙන යන්. හැබැයි අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති මත පිහිටලා තමයි අපි මේ ආණ්ඩුවත් එක්ක කටයුතු කරන දුරට ඒ කරන්නේ. එසේ නැති වෙන දාසට අපිට වෙනම අනන්‍ය වූ තීන්දුවක් ගන්න සිදු වෙනවායි කියන කාරණයක් ඉතා පැහැදිලිව සඳහන් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජය වේවා. රත්මලාන මධ්‍ය සංවිධානයට ජය වේවා. ග්‍රේරෝ මැතිතුමාට ජය වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් මම එක දවසක් මම හිතනවා මේ වෙලාවත් එක්ක මම දීර්ඝව කතාවක් කරන්න අවස්ථාව නෙවෙයි මේක. තමුනාස 9 මාරින් ඉඳලා මෙතන ඇවිල්ලා ඉන්නවා. ඉතින් මම බොහොම කෙටියෙන් ස්තුති කතාව කරලා ඉවර ගන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් අපි සුසිල් ප්‍රේමජයන්ත මහත්මයා කිව්වා වගේ අපේ පක්ෂයේ ඇතුළේ තියෙන හැලහැප්පිලි නැති වෙලා අපි ඉතා උනන්දුවෙන් බලාපොරොත්තු වෙන්නේ මේ පක්ෂයේ මේ මතවාද දෙක එකතු වෙලා අපට මේ ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කරන්න පුළුවන් අවස්ථාවක් අනාගතයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රජයක් පිටුවලා මේ රටේ තියෙන ප්‍රශ්න වලට බොහොම මම හිතන අභියෝගාත්මකව මුහුණ දෙන්න අපට අවස්ථාවක් ලැබෙයි කියලා. ඒ සඳහා තමුන්නාන්සලා සියලු දෙනා මේ අලුත් පක්ෂ හැදීමේ පක්ෂයේ බෙදීමේ කොන්ත්‍රාත් බාර අරගන්න යන්න එපා. පක්ෂෙත් එක්ක ඉන්න. මක්නිසාද මේ පක්ෂයත් එක්ක මේ ඉතිහාසයේ තියෙන පක්ෂයත් එක්ක අපිට ගියොත් තමයි අපිට අනාගතයක් තියෙන්නේ. අපේ යුතුයකම වෙන්න ඕනේ ඒ වගේ මත තියෙන සියලු දෙනා කොහොම හරි එකතු කරගන්න එක. මම දැන් සුසිල් ප්‍රේමජයන්ත මහත්මයා තා පැහැදිලිව කිව්වේ ඇයි අපිට එක්සත් ජාතික පක්ෂයත් එක්ක මෙහෙම එකතු වෙලා ආණ්ඩුවක් හදන්න ඕනේ. නැත්තම් වෙන කිසි කෙනෙකුට ආණ්ඩුවක් හදන්න බැරි වෙනවා. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසක් හරි මේ ආණ්ඩුවේ තුල ඉන්න එකෙන් එක්සත් ජාතික පක්ෂයට පමණක් තනිව තීන්දුව අරගෙන මේ රට පාලනය කිරීම වෙනුවට යම්කිසි විශේෂ අවස්ථාවලදී ජනමතය තීන්දුව වලට එරෙහි අවස්ථාවලදී අතිගරු ජනාධිපතිතුමාටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒ ඇමති මන්ත්‍රීවරු සියලු දෙනා එකතු වෙලා ඒ මතිමතාන්තර තීන්දුව වෙනස් කරලා රටට හිතවාදී ජනතාවාදී තීන්දුව తీරනවල එන්න පුළුවන් උනේ අපි මේ රජය තුල හිටියේ හින්දා කියලා තමුන්නාන්සලාට තේරෙනවා ඇති. මම ඒකම තව එකක් කියන්නට ඕනේ. අපේ හිටපු නාගරික මන්ත්‍රීවරු සියලු දෙනා ඒ සියලු දෙනාගෙන් මම මේ රජයට එකතු වෙන්නට පෙර මම එයාගෙන් ඇහුවා මට දැන් මෙහෙම ඇමතිකමක් ලැබෙන්න යනවා මම ගියාට කමක් නැද්ද කියලා. මේ ගෙදරම මේ උඩ තට්ටුවේ තිබුණු රැස්වීමකට මම ඇහුවා මේ සියලු දෙනා ඔය සියලුම දෙනා අපේ හිටපු නාගරික මන්ත්‍රීවරු ඒකමදිකව ගියා හිටියේ ඔබතුමා යන්න ඔබතුමා ඇමති කෙනෙක් වුණොත් තමයි අපිට පළාතට සේවයක් කරගන්නත් පුළුවන් වෙන්නේ. ඒ නිසා එතනට යන්න කියලා. ඒ සියලු දෙනාගේම එකඟත්වය මිස මම තනිව ගත්ත තීන්දුවක් නෙමෙයි. ඒ විතරක් නෙමෙයි මට විශේෂයෙන් උදව් කරපු මොරටුව ඒ වගේම අවිස්සාවේල්ල ඒ වගේ පැතිවල සියලුම ඒ ප්‍රධාන අයගෙන් මම අහලා හිටියේ. ඒ සියලු දෙනාගේම අනුමැතිය ආශිර්වාදය ඇතුව තමයි අපි මෙතනට ගියේ. ඒ නිසා මම විශේෂයෙන් ඉල්ලා හිටනවා තමුන්නාන්සලාට අපෙත් එක්ක ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක ඉන්න අතලකුණත් එක්ක ඉන්න හැමදාම දේශපාලනයේ හැලෙපිලි තිබුණා අභියෝග තිබුණා ඒ සියල්ල ජයග්‍රහණය කරන්නේ අපි එක මතයක ප්‍රතිපත්තිකරුකව දිගින් දිගට ගමන් කළොත් කියන එක මම තමුන්නාන්සලාට විශේෂයෙන් මතක් කරනවා. අද දිනේ අපට ආශිර්වාද කරන්න පැමිණි අපේ ගෞරවනීය මහා සංඝරත්නය අතුඩා පිරතන මහානායක ස්වාමීන් වහන්සේ ප්‍රදාන උන්වහන්සේට මගේ নমස්කාර පූර්වක ඒ සංඝයා වහන්සේලාට මගේ ස්තුතිය පිරිනමනවා. තමුන්නාන්සලාට දැන් ඊට පස්සේ අපි දන්නවා අපේ ගාලු පාරේ තිබුණා මගේ කාර්යාලය. ඒ කාර්යාලය මම කුලියට ගත්ත එකක්. ඒක නැවත පවරා දෙන්න සිදු වෙනින්දා මම තැනක් හොයමින් හිටියා. අපිට හොඳ තැනක් හම්බුන්නේ නැහැ. මේ මගේම ස්ථානයක්. මේක කවුරුවත් ඉල්ලන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපිට මෙතන කාර්යාලය මෙතනින් පස්සේ තියන්න පුළුවන්. අපි දවසක් තමුන්නාන්සලා සියලුනාට දැනුම් දෙන්නම්.
මම අනිවාර්යයෙන්ම ඉන්න දවසක් සතියකට ඒතර තමුන්නාන්සලාට මේ ප්‍රශ්න අපිට කතා කරගන්න මට පුළුවන් දෙයක් නම් මම උදව් කරන්න බැරි දේවලුත් තියෙනවා අපි දන්නවා ඉතින් තමුන්නාන්සලාට මේ දේවල් කතා කරගන්න අපිට මෙතනට එන්න පුළුවන් එතකොට මේ ස්ථානය මේ පැත්තෙන් වහලා තිබුණත් එහා පැත්තෙන් ඔයගොල්ලන්ට පේන ඇති පාර තියෙනවා ඒ පැත්තෙන් එන්න පුළුවන් ඉතින් කොහොම වුණත් මේ කාර්යාලයේ දිනපතා කවුරු හරි කෙනෙක් ඉඳී ඔබගේ පණිවිඩ ගන්න ඔබගේ ලිපි ලේඛන උදව් ඉල්ලන ඒවා අපිට කතා කරගන්න විශේෂයෙන් ප්‍රසිපෙරා මැතිතුමා ඇතුළු ඊළඟට අපේ සංජය මහත්මයා ඉන්නවා ආනන්ද කුලතිලක මහත්මයා ඉන්නවා මේ සියලු දෙනාත් එක්ක ඊළඟට මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්නේ අද මේ කාර්යබහුල දිනයේ නොයෙකුත් වැඩ කටයුතු තියෙද්දී විද්‍යා තාක්ෂණ පර්යේෂණ කටයුතු පිළිබඳ ගරු කැබිනට් අමාත්‍ය අපේ සුසිල් ප්‍රේමජයන්ත මහත්මයා මෙහි ඇවිල්ලා අපිට ඉතා වටිනා බොහොම අපිව දැනුවත් කෙරුවා එතුමාට මගේ අවංක ආදර ස්තුතිය පිරිනමනවා ඒ වගේම අපේ ආසනයට පිටතින් පැමිණි අපේ අධිනීතිඥ ඒ වගේම දෙහිවල ආසනයේ ශ්‍රී ලංකා දවස් පක්ෂ ප්‍රධාන සංවිධායක කීර්ති උඩවත්තගේ මැතිතුමාට ඒ වගේම අපේ බොරලැස්ගම්මේ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී විශ්ව මැතිතුමා අපේ තරුණ සමිතිය පීඨ වෙලාවෙත් ඇවිල්ලා අපිට ඉතා වටිනා කතාවක් කරලා අපිට ධෛර්යමත් කෙරුවා එතුමාට මගේ ස්තුතිය පිරිනමනවා ඒ වගේම අපේ හිටපු සියලුම නගර සභා මන්ත්‍රීවරු ඔවුන් සියලු දෙනා අපිට විශේෂ ධෛර්යයක් ඒ වගේම අපේ බල මණ්ඩලය අපි බල මණ්ඩලයේ ඔබ දන්නවා මධ්‍යම බල මණ්ඩලය ඒ වගේම කාන්තා බල මණ්ඩලය යෝන් බල මණ්ඩලය අපි පිහිටෙව්වේ අපි බලාපොරොත්තු නොවුණු විදිහේ පිරිසක් මෙතනට ඇවිල්ලා ඒ අද දිනේ අපි ඇත්තටම සීමා කරුවා සෙනගේ අපි මේ එක එක කොටස් වලට කිව්වේ වැඩියෙන් ගේන්න එපා මොකද අපිට මෙතන ඉඩකඩ මදි වෙන නිසා මොකද ඒ කලින් ඒවේ අපිට ඉඩකඩ මදි වුණා ඉතින් අපි තාම සාර්ථකව මේවා අද පිළිටවලා තියෙනවා දැන් මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා අපේ බල මණ්ඩලයේ සියලුම නිලධාරී මණ්ඩලයට මේ අවස්ථාව සාර්ථක කරගන්න දීපු සුවිශේෂ උදව්ව පිළිබඳව ඒ වගේම තමුන්නාන්සල සියලු දෙනා මම දීර්ඝව කතා කරන්න යන්නේ නැහැ තමුන්නාන්සල සියලු දෙනාගේ සහයෝගය අපට මුගක් අවශ්‍යයි ඉතින් මේ වැඩේදී මුගක් කැප වෙලා වැඩ කරපු බොහෝ දෙනෙක් ඉන්නවා මම නම් වශයෙන් නොකියුවත් අපේ සංජය ජයරත්න මහත්මයා ඒ වගේම ප්‍රසිපෙරා මහත්මයා ඒ වගේම ආනන්ද කුලතිලක මහත්මයා ඒ වගේම මිල්ටන් ගමගේ මහත්මයා මම මේ නම් වශයෙන් කිව්වේ නැති වුණාට සියලුම දෙනා මේක සාර්ථක කරගන්න විශාල උත්සාහයක් දැක්වුවා අපේ මෛත්‍රීපාල සිල්වා මහත්මයා මේ සියලු දෙනාට මගේ ස්තුතිය පිරිනමමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජය වේවා තමුන්නාන්සල සියලු දෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක මම ඉන්නේ නොසැලී ඉඳීවි කියන මේ බලාපොරොත්තු ඇති කරගෙන සියලු දෙනාට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ